ආයුබෝවන් කියලා පිළිගන්නවා සිහල TV අපේ YouTube චැනලය වෙත ඔයාලා හැමෝම. අද සමාජයේ බහුලවම අසන්නට ලැබෙන ප්‍රශ්නයක් තමයි දරුඵල ප්‍රමාද වීම කියලා කියන්නේ. මෙයට ප්‍රබල ලෙසම බලපාලා තියෙන සාධකය තමයි කාන්තාවන්ගේ ඩිම්බ මේරීමේ ක්‍රියාවලිය හරියාකාරව සිදු නොවීම. කෙතරම් ඖෂධ වර්ග ලබා ගත්තත් නොවිසඳෙන මෙම ගැටලුව අප ගන්නා ආහාර රටාවෙන්ම निराකරණය කරගත හැකි ආහාර වට්ටෝරුවක් අපි අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා. ඔයාලා තාමත් සිහල TV YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. පැත්තෙන් තියෙන bell button එකත් click කරන්න. හොඳයි එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. අංක 1 පැලමුන් ඇට. ඩිම්බ මේරීමේ ක්‍රියාවලිය ගැන කතා කිරීමේදී ඩිම්බ මේරීමට බෙහෙවින් උපකාරී වන ආහාරයක් ලෙස පැලමුන් සඳහන් කළ හැකියි. තවද ශරීරයේ උෂ්ණත්වය අවම කිරීමේ හැකියාව නිසා නිරෝගී සරු ඩිම්බයක් මේරීමටද මුං ඇට උපකාරී වෙනවා. අප ගන්නා ආහාරවල පෝෂක ශරීරයට උරා ගැනීමත් ආහාර ජීර්ණය පහසු කිරීමටත් විෂද්‍රව්‍ය ඉවත් කිරීමටත් පැලමුන් ඇට මහඟු සේවයක් ඉටු කරනවා. අංක 2 මීපැණි. කාන්තාවකගේ මදසරුභාවයට ප්‍රධානතම හේතුවක් වන්නේ ශුද්ධ පෝෂක ලැබීමේ අඩුකම. විවිධ විටමින් වර්ග ඛනිජ ලවණ සිරුරට ඉතා කුඩා ප්‍රමාණයක් අවශ්‍ය වන නමුත් අතිශයින් වැදගත් සංයෝග මේ නමින් හඳුන්වනවා. ඩිම්බවල නිසි ක්‍රියාකාරීත්වයට මෙම පෝෂණ ඉතා වැදගත් වන අතර මීපැණිවල කොපර් පොටෑසියම් සිංක් වගේම ඩිම්බවල ක්‍රියාකාරීත්වයට ඉතාම වැදගත් ඇමයිනෝ අම්ලයද අන්තර්ගතයි. දිනපතා උදෑසන අවදි වූ විට මීපැණි තේ හැන්දක් වතුර වීදුරුවක දිය කරලා බීම ඉතාම සුදුසුයි. මීපැණි කියන්නේ අතීතයේ පටන්ම මදසරු භාවයට ගත් ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්. අංක 3 හාතවාරිය. අතීතයේ නිවෙස්වල හාතවාරිය වැලක් දක්නට නොලැබෙන්නේ ඉතාම කලාතුරකින්. නිතරම කොළ කැඳ සදා ගන්නා යොදා ගන්නා මේ හාතවාරිය අතීතයේ පටන් මදසරු භාවයට දිව ඔසුවක් වුණා. හාතවාරිය කොළවල මෙන්ම අලවලද ඩිම්බ මේරීමට අවශ්‍ය ෆෝලික් අම්ලය සහ ඛනිජ ලවණ බහුලව අඩංගුයි. වර්තමානයේ වන විට වෛද්‍යවරුන් විසින්ම ප්‍රතිකාර අතරතුර මෙම හාතවාරිය කැඳ දිනක් හැර දිනක්වත් බීමට නිර්දේශ කරන්නේ ඒ නිසයි. ඔබත් මාසික ඔසප් දින ඇරඹූ දින සිටම දිනක් හැර දිනක්වත් මේ කොළ කැඳ ප්‍රතිකාරයට යොමු වන්න. ඔබේ කිරි සිහිනේ ඉක්මනින්ම මල්ඵල ගැන්වේවි. අංක 4 මොණර කුඩුම්බිය. හාතවාරිය වල මෙන්ම ඩිම්බවල ක්‍රියාකාරීත්වයට බෙහෙවින් උපකාරී වන ඖෂධයක් තමයි මේ මොණර කුඩුම්බිය කියලා කියන්නේ. ඩිම්බ ගර්භාෂ බිත්තියේ ඇලීමට උපකාරී වන මෙම ප්‍රතිකාරය නිසා සංසේචනය හොඳින් සිදුවීමට අවශ්‍ය පරිසරය සකස් වෙනවා. අංක 5 රතු කව්පි. අද සමාජයේ බොහෝ දෙනාගේ ආහාර වේලේ ධාන්‍ය වලට හිමි වෙන්නේ අවම ස්ථානයක්. නමුත් මස් මාංශ වලින් අපට නොලැබෙන වටිනා පෝෂක රැසක් ධාන්‍යවල අඩංගුයි. විශේෂයෙන්ම මේ රතු කව්පිවල ඉහළ ඇමයිනෝ අම්ල ප්‍රතිශතයක් සහ ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගුයි. මස් මාංශ අනුභවයෙන් මෙන් අප ශරීරයේ හෝමෝන වෙනස් වීමක් ඇති නොවන නිසා මවක් වීමේ බලාපොරොත්තුවෙන් සිටින ඔබ විසින් අනිවාර්යෙන් ගත යුතු ආහාරයක් තමයි මේ රතු කව්පි කියලා කියන්නේ. අංක 6 ඇඹුල් සහිත පළතුරු. ඩිම්බවල සරු බව රැක ගැනීමට අවශ්‍ය විටමින් C B වැනි පෝෂක ඇඹුල් පළතුරු වල අඩංගුයි. දොඩම් නාරම් වගේ පැඟිරි කුලයේ පළතුරුත් ඇඹුල් කෙසෙල් ඇඹරල්ලා වැනි පළතුරු වලත් ඉහළ විටමින් C ප්‍රමාණයක් අඩංගුයි. ප්‍රධාන ආහාර වේලෙන් පසුව ඇඹුල් පළතුරු ආහාරයට ගැනීමෙන් ඔබගත් ආහාරවල යම් යම් පෝෂක කොටස් ශරීරයට උරා ගැනීමට මෙන්ම ආහාර ජීර්ණයටද බෙහෙවින් උපකාරී වෙනවා. අංක 7 උඳු. ඔබ නිර්මාංශ අයෙක් නම් ප්‍රෝටීන් ඌනතාවය අවම කර ගැනීමට හොඳම විසඳුමක් තමයි මේ උඳු ආහාරයට ගැනීම.
රනිල කුලයේ ශාකයක් වෙන මෙම උඳුවල පරිපූර්ණ ඇමයිනෝ අම්ල ප්‍රමාණයක් අඩංගු වීම ඔබේ සරුභාවයට ඉතාම වැදගත් වෙනවා. අංක 8. සෝයා ආහාර සහ ටෝෆු. කාන්තාවකගේ සරුබවට ශරීරයේ හෝමෝනවල සමතුලිතතාවය ඉතාම වැදගත්. යම් යම් හේතු නිසා උපතේ සිටම ද්විතීක ලිංගික ලක්ෂණ පෙන්눔 කරන ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනවල අඩුකම් ඇති වෙනවා. එසේම පුරුෂ පක්ෂයේදී ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණය අඩු වී සරුබව හීන විය හැකියි. ටෝෆු, සෝයා කිරි, සෝයා බෝංචි ආහාරයට ගැනීමෙන් ස්වාභාවිකවම හෝමෝන මට්ටම වැඩි වීමට උත්තේජනයක් ලැබෙනවා. ඒ වගේම ඩිම්බ මුදා හැරීම සහ කාන්තා ලිංගික පද්ධතියේ ඇති සියලු කොටස්වල ක්‍රියාකාරීත්වයට මේ ටෝෆු සහ සෝයා ආහාර ගැනීම මහඟු අත්වලක් වෙනවා. අංක 9. කුරක්කන්. අතීතයේ සිටම බහුලව ආහාරයටගත් කෑමක් තමයි මේ කුරක්කන් කියලා කියන්නේ. කාන්තාවකගේ ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමටත් කුරක්කන් උපකාරී වෙනවා. යකඩ, කැරොටීන්, තයමින්, ෆොස්ෆරස්, රයිබෝෆ්ලේවින්, නයිසින් වැනි ඩිම්බ මේරීමට වැදගත් වන පෝෂක රැසක්ම කුරක්කන් වල අඩංගුයි. අංක 10. බිත්තර. ආගමික වශයෙන් කුමන විශ්වාස තිබුණත් වෛද්‍ය විද්‍යාත්මක වශයෙන් බිත්තර කියලා කියන්නේ ඩිම්බ මේරීමට බෙහෙවින් උපකාරී වන ආහාරයක්. යකඩ, සිංක්, විටමින් B6, B12, ෆෝලේට්, ඔමේගා 3 මේද අම්ල වගේ වටිනා පෝෂක රැසක් බිත්තරවල අඩංගුයි. සරුබව ඉහළ නංවා ගැනීමට අවශ්‍ය ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය නිෂ්පාදනය කිරීමටත් බිත්තරවලින් ලැබෙන්නේ ඉහළ දායකත්වයක්. ඒ වගේම ඩිම්බ මේරීමට අවශ්‍ය EPA, DHA මේද අම්ලත් බහුලව බිත්තරවල අඩංගුයි. ඒ වගේම මල්ගෝවා, බ්‍රොකෝලි, නිවිති, කොළ පැහැති පලා වර්ග, අලිගැට පේර වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් ඔබේ කිරි සිහිනය ඉක්මනින් මල්ඵල ගන්වා ගැනීමට හැකියාව තියෙනවා.